හැමෝටම අයිබෝවන්. ඉතින් අද ගෙනලා තියෙන්නේ ජූනි මාසේ අස්වැසුම් මුදල් ලැබෙන්නේ කවද්ද? අස්වැසුම් මුදල් හැමෝටම ලැබෙයිද? එතකොට පළමු අදියරයට ජූනි මාසෙන් පස්සේ අස්වැසුම් මුදල් නතර වෙයිද? ඊට අමතරව විශේෂම කරුණ තමයි රජයෙන් අස්වැසුම සම්බන්ධ විශේෂ නිවේදනයක් කරලා තියෙනවා. ඒ නිවේදනය ගැන ඔයාලා දැනුවත් වෙන්න නැතුව වැරදියට කටයුතු කරොත් සිරදඬුවම් වුණත් ලැබෙන්න පුළුවන් කියලා එම නිවේදනයේ සඳහන් කරලා තියෙනවා. මේ නිවේදනයේ ඒ තරම් වැදගත් කරුණු ගොඩක් ඇතුළත් වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම වීඩියෝ එක ඉවරනකල් බලලා මේ ගැන සම්පූර්ණයෙන් හරියට දැනුවත් වෙන්න කියලා මම ඔයාලට මතක් කරනවා. ඒ වගේම channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ වැදගත් news එක නිකුත් වුණ සැනින් ඔයාලගේ ෆෝන් එකටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මුලින්ම කියන්න ඕනේ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයෙන් තමයි මේ නිවේදනය කරලා තියෙන්නේ. ඉතින් මේ නිවේදනයේ මුලින්ම කියලා තියෙනවා අස්වැසුම පළමු අදියරයගේ තොරතුරු යථාවත් කිරීමේ වැඩසටහන මැයි 31 අවසන් වෙනවා කියලා. ඉතින් ගොඩක් අයගේ ගෙවල් වලට දැනටමත් මේ තොරතුරු එකතු කරන්න නිලධාරීන් ඇවිල්ලා තියෙයි, ඉදිරියේදීත් එයි. ඉතින් මේ තොරතුරු නැවත සංගණනය කරන්න හේතුව තමයි මේ සුබසාධක අරමුදල අනිවාර්යයෙන්ම ලැබෙන්න ඕන අය හරියට තෝරගන්න. මොකද ගොඩක් අය වැරදි තොරතුරු දෙනවා. ඉතින් එහෙම වුණාම මේ මුදල් අත්‍යවශ්‍යමයට නොලැබී යන ඉඩකඩක් තියෙනවා. ඒක හින්දා තමයි නැවතත් සංගණන කටයුතු සිද්ධ කරන්නේ. ඉතින් ඊළඟට නිවැරදි තොරතුරු ලබා දීමේ වැදගත්කම මේ ලිපියේ සඳහන් කරලා තියෙනවා. මෙන්න මේ විදිහට. ඉතින් මේ සංගණනය නිවැරදිව සිද්ධ කරගන්න අවශ්‍ය හින්දා එම සංගණනය සඳහා පැමිණෙන නිලධාරීන්ට ඔයාලගේ සහයෝගය සහ සත්‍ය නිවැරදි තොරතුරු පමණක් ලබා දෙන්න. ඒකෙන් ඇත්තටම මේ ප්‍රතිලාභ හිමි වෙන්න ඕන අය හඳුනා ගන්න පහසු වෙනවා කියලා. ඒ වගේම යම් හේතුවකින් කවුරු හරි කෙනෙක් අසත්‍ය තොරතුරු ලබා දුන්නොත් ඒ තොරතුරු වල සත්‍ය අසත්‍යභාවය අනාවරණය කර ගැනීමට වැඩපිළිවෙලක් දැනටම සුබසාධක මණ්ඩලයෙන් ක්‍රියාත්මක කරලා තියෙනවා කියලත් මේ නිවේදනයේ සඳහන් වෙනවා. ඒ කියන්නේ ඔයාලා කවුරු හරි අස්වැසුම් මුදල් ලැබෙන්න ඕන නැති කෙනෙක් මේ විදිහට අසත්‍ය තොරතුරු දීලා ලබාගෙන තියෙනවා නම් ඒ පිළිබඳව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයෙන් හොයා බලන්නත් වැඩපිළිවෙලක් යොදලා තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ කියන්නේ ග්‍රාම නිලධාරීන් මගින් හෝ වෙනත් විශේෂ නිලධාරීන් මගින් හෝ එහෙම නැත්නම් අස්වැසුම ලාභීන්ටම පුළුවන් ලැබෙන්න ඕන නැති කෙනෙක් ඉන්නෝ නම් ඒ අය පිළිබඳව තොරතුරු මේ ප්‍රතිලාභ මණ්ඩලයට එම නිලධාරීන් හරහා දැනුවත් කරන්න. ඒ විදිහට එයාලා ඒ ගැනත් හොයලා බලනවා කියලා මේ නිවේදනයේ විශේෂයෙන්ම සඳහන් වෙනවා. ඊළඟට මෙම නිවේදනයේ සඳහන් වෙනවා කවුරු හරි කෙනෙක් මෙම නිලධාරීන්ට වැරදි තොරතුරු ලබා දුන්නොත් මොකද්ද එයාලට ලැබෙන දඬුවම කියලා. සුබසාධක ප්‍රතිලාභ ලබා ගැනීමේ අරමුණින් අසත්‍ය හෝ වැරදි තොරතුරු සැපයීම 2002 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනතේ 20 වන වගන්තියට අනුව මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ පවත්වන නඩු විභාගයකින් වැරදිකරු කරනු ලැබුවොත් වසරකට නොවැඩි කාලයකට බන්ධනාගාරගත කිරීමකින් දඬුවම් ලැබිය හැකි වරදකි. මෙන්න මේ විදිහට තමයි ඒ පිළිබඳව තොරතුරු සඳහන් වෙන්නේ. ඒ වගේම මේ තොරතුරු එකතු කරන්න ඔයාලගේ ගෙවල් වලට එන නිලධාරීන්ට නිවැරදි තොරතුරු විතරක් ලබා දීලා මේ කාර්යය සාර්ථකව කර ගැනීමට එම නිලධාරීන්ට සහාය දෙන ලෙස සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයෙන් මෙම නිවේදනය හරහා ඔයාලගෙන් ඉල්ලලා තියෙනවා. ඉතින් තවමත් ඔයාලගේ ගෙදරට තොරතුරු හොයලා බලන්න නිලධාරීන් ආවේ නැත්නම් ඔයාලට හිතෙනවා නම් මොකක් හරි ගැටලුවක් තියෙනවා ඇති කියලා ඔයාලට පුළුවන් ග්‍රාම නිලධාරී කාර්යාලයෙන් හරි අස්වැසුම සම්බන්ධව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හරි ඔයාලට තොරතුරු විමසන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම ජූනි මාසය ගැන කතා කරොත් ජූනි මාසේ අස්වැසුම ලාභීන්ගේ සියලුම මුදල් අනිවාර්යයෙන්ම ගිණුම් වලට බැර වෙයි. මොකද ඒ සම්බන්ධව කිසිම කෙනෙක්ගේ මුදල් කපා හරිනවා එහෙම නැත්නම් අඩු කරනවා ඒ වගේ තොරතුරු තවමත් ලැබිලා නැහැ. ඉතින් ඒ කියන්නේ හැමෝටම ජූනි මාසේ අස්වැසුම මුදල් අනිවාර්යයෙන්ම ලැබෙයි. දිනවකවානුව ගැන කතා කරොත් ජූනි මාසේ 12 වෙනිදාත් 15 වෙනිදාත් අතර කාලයේ බොහෝ දුරට අස්වැසුම් මුදල් ගිණුම් වලට බැර වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ ගැන තොරතුරක් ලැබුණ ගමන් අනිවාර්යයෙන්ම වීඩියෝ එකකින් අරගෙන එන්න. ඒ තොරතුරු ලැබුණ ගමන් ඔයාලගේ ෆෝන් එකටම ගෙන්න ගන්න subscribe button එකත් click කරලා notification all දාලා තියාගන්න කියලාත් මතක් කරනවා. එහෙනම් මේ වගේ වැදගත් තොරතුරුකින් නැවතත් හමු වෙමු.